තවත් වසර 5කට පස්සේ ආපස්සට හැරලා බලනකොට රට වෙනුවෙන් යමක් කර තිබෙනවද කියලා ඔබ ඇතුළු කණ්ඩායමට සතුටු වෙන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ නිසා අපි හැමදේම කරන්නේ රට වෙනුවෙන්. ඒ නිසා වගකීම යුතුයකම් තියෙනවා රට වෙනුවෙන් ඉටු කරන්න. අපි අවසාන වශයෙන් ඔබෙන් අහනවා මේ සංවර්ධන කටයුතු වල ඔබව එහෙම නැත්නම් ඔබේ කණ්ඩායම නිරීක්ෂණය කරන ඔබට නායකත්වය ලබා දෙන්නේ විෂය භාර අමාත්‍යවරයා. මේ සංවර්ධන කටයුතු වල එතුමාගේ ලැබෙන සහයෝගය කොහොමද? මෙතන අපි විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මම ඇත්තටම සතුටු වෙන කාරණය තමයි දැන් අපි මේ කනිජ තෙල් කනිජ තෙල් නෙවෙයි ඇත්තටම බලශක්ති ප්‍රතිපත්තිය. මේ රජයේ බලශක්ති ප්‍රතිපත්තිය සකස් කිරීමේදී වර්තමානයේ අපේ ඉන්න බලශක්ති අමාත්‍යවරයාත් ඒ වගේම වර්තමානයේ ඉන්න අපේ කනිජ තෙල් නිධි සංස්ථාවේ සභාපතිවරයාත් ඔවුන් දෙදෙනා මැදිහත් වෙලා කණ්ඩායමක් එකතු කරගත්තා. 9 දෙනෙක්ගේ කණ්ඩායමක්. ඔවුන් දෙන්නත් එකතුව 9 දෙනෙක්ගේ කණ්ඩායමක් එකතු කරගත්තා. ඒතකොට ඒක කරේ මීට අවුරුදු 2කටත් වැඩි කාලයකට ඉදිරියේ. ඒතකොට ඔවුන් නෙවෙල කිව් එක තමයි දැන් ලංකාවට හොඳ බලශක්ති ප්‍රතිපත්තියක් අපි හදමු කියන එක. එතකොට එහිදී ඔවුන් බැලුවේ ඇත්තටම තමන්ගේ දැන් ඇත්තටම ගත්තා මම ඔවුන් දෙදෙනාම පුද්ගලිකව දුරන්නේ නැහැ ඒ වෙද්දී. එතකොට ඔවුන් දෙදෙනාම මටත් කතා කරලා තවත් 7 දෙනෙකුට කතා කරලා මේ කණ්ඩායමක් හදාගත්තේ ඔවුන් කිව් එක තමයි අපිට අවශ්‍ය කරන්නේ නිවැරදි ප්‍රතිපත්තියක් ගොඩනගා ගැනීම තමයි. එහෙම නැතුව තමන්ගේ හිත මිත්‍රාදීන්ට මේක බෙදා දීමේ මේකක් නෙවෙයි. ඒකින්ද වුන් මේ එකතු කරගත්ත කණ්ඩායමම හුදෙක්ම ඒ විශේෂ ශාස්ත්‍රය පිළිබඳ දන්න කණ්ඩායමක්. එතකොට ගොඩක් විදේශගත වෙලා හිටපු කට්ටිය හිටිය රටේ තත්ත්වය ගැන කලකිරලා විදේශගත වෙලා හිටපු කට්ටිය හිටිය. ඒ වගේම රැකියාව සඳහා විදේශගත වෙච්ච කට්ටිය හිටිය. ඒ වගේම ලොකු සමාගම් වල සේවය කරන කට්ටිය හිටිය. ඔවුන් ඒ වගේ කට්ටිය 9 දෙනෙක් එකතු කරගන්න ඔවුන් සමත් වුණා. එතකොට ඒකත් එක්ක ඔවුන් ඉතා හොඳ වැඩපිළිවෙලක් වසර 2ක් තිස්සේම කතා කරමින් හැදුවා. එතකොට අර කනිජ තෙල් නියෝජිත සංස්ථාවේ සභාපතිවරයා වගේම අමාත්‍යවරයා ඔවුන් දෙදෙනාම මේ ප්‍රතිපත්තිය කියන එකේ අග සිට මුලට සහ මුල සිට අගට දන්නයි. මොකද ඔවුන් වසර 2ක් තිස්සේම මේක කතා බහ කරා. ඉතින් එතකොට ඒ පුද්ගලයම දැන් ඔවුන් එදා කිව්වේ අපි බලයට ආපුවාම අපි එකතු වෙලා මේක හදමු කියලා. ඒ වගේම අමාත්‍යවරයා ඒකට දැන් නායකත්වය දෙනවා. අනිත් කණ්ඩායමත් තමන්ගේ ඒ රැකියාව වලින් අයින් වෙලා ඇවිල්ලා මේ ශාස්ත්‍රයට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කණ්ඩායම ඉන්නේ එකම ගමනක. එතකොට ඒකත් එක්කම තමයි රටේ නායකත්වයක් තියෙන්නේ. එතකොට මේක අමුතු එකක් නෙවෙයි. එතකොට මේක ඊටාම කියන්නේ අවබෝධයකින් යන ගමනක් තියෙන්නේ. මම හිතනවා අධ්‍යක්ෂතුමා අපි ඊටත් එහා කතා කරන අවශ්‍ය නැහැ. අමාත්‍යවරයා දුන්නු ඒ පොරොන්දුව මේ විදිහට ඉෂ්ට කරලා තියෙනවා. අපි රජය ගත්තාම අපි අනිවාර්යෙන් එකතු වෙලා වැඩ කරමු. මම හිතන්නේ ඔබ කිසි කෙනෙකුට වෙනම බලපෑමක් නැහැ මේ කටයුත්ත කරගෙන යන්න. ඔව් එහෙම එකක් නැහැ. ශක්තියක් ලැබිලා තියෙන මේ කටයුත්ත කරගෙන යන්න. ඉතින් බලාපොරොත්තු දහසක් තියාගෙන ජනතාව මේ විදිහට බලය ලබා දෙන්නේ. ජනතාව වෙනුවෙන් ඒ ලබා දුන්නු ප්‍රතිඥා ඉෂ්ට කරන්න. ඉතින් මේ විදිහට රටේ අත්‍යවශ්‍ය සම්පතක් खनिज तेल इति वगैरह බලශක්තිය මෙන්න මේ කියන කාරණා ගැන අපි ඔබ දැනුවත් කරා. අද මේ සඳහා අපිත් එක්ක එක්ුණේ खनिज तेल නිග්‍රහ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්ති කුමාරගේ මෙතුමා. ඉතින් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.